අදත් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔන්න මම අද ඔයාලට කියලා දෙන්නම් රසම රස බිස්කට් පුඩින් එකක් හදාගන්න. ඉතින් මේ පුඩින් එක පුඩින් වලට වැඩිය ගොඩාක් වෙනස්. ඒ වගේම ගොඩාක් රසයි. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඊට කලින් ඕගොල්ලෝ මාව තාම subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලාත් මතක් කරනවා. අපිට මේ පුඩින් එක හදාගන්න ඕනි වෙනවා බිස්කට්. මම මෙතන අරගෙන තියෙන්නේ කුකීස් බිස්කට් එකක්. ඒ ටික මම මේ විදිහට අහුරගත්තට පස්සේ මම මේ විදිහට භාජනයක් අරගෙන ඒකට එකතු කරගන්නවා කෝන්ෆ්ලවර් මේස හැඳි දෙකක්. තව කිරිපිටි මේස හැඳි දෙකකුත් එකතු කරගෙන මම මේකට එකතු කරගන්නවා සීනි කප් කාලකුත්. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්න ඕනි කිරි. මම මෙතන කිරි කප් එකක් එකතු කරගන්නවා. කිරි ටික එකතු කරගත්තට පස්සේ අපි මේක ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගෙන මේ මිශ්‍රණය උක්කු වෙනකන් හදා ගන්න ඕනි. මේක මෙන්න මේ ගානට උක්කු වීගෙන එනකොට මම මේකට එකතු කරගන්නවා බටර් ග්‍රෑම් 10කුයි වැනිලා ටිකකුයි. ඊට පස්සේ හපව් සැරයක් මෙන්න මේ විදිහට මේක හොඳට ඔයගොල්ලෝ හැඳි ගාලා අරගන්න. මෙන්න මේ පදමට ආවට පස්සේ අපි මේක ලිපෙන් බාලා අරගන්න ඕනි. ඔයගොල්ලෝ මේක ගොඩාක් වතුර ගතියට ලිපෙන් බාන්න එපා. මෙන්න මේ වගේ උකුණාට පස්සේ ලිපෙන් බාලා අරගන්න. මේක ලිපෙන් බාලා ගත්තට පස්සේ අපි මේ මිශ්‍රණයෙන් ටික ටික අර කලින් අහුරගත්ත බිස්කට් ටික උඩින් මෙන්න මේ විදිහට එකතු කරගන්න ඕනි. ඔයගොල්ලෝ මේ ටික මෙන්න මේ විදිහට හොඳට බිස්කට් ටික වැහෙන විදිහට එකතු කරලා අරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ හපව් සැරයක් මේක උඩින් බිස්කට් ලේයර් එකක් අතුර ගන්න ඕනි. මෙන්න මේ විදිහට බිස්කට් ටික ඇවුරුවට පස්සේ මම මේක උඩින් එකතු කරගන්නවා ඩෙසිකේටඩ් කොකනට් ටිකක්. ඔයගොල්ලන්ට ඩෙසිකේටඩ් කොකනට් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් පොඩ්ඩක් පොල් චුට්ටක් ගාලා බෙදලා මේක උඩින් එකතු කරගන්න. ඊට පස්සේ මම හපව් සැරයක් මේ විදිහට අපේ අර කෝන්ෆ්ලවර් මිශ්‍රණය මේක උඩින් එකතු කරගන්නවා. ඊට පස්සේ ආයෙත් සැරයක් මේ විදිහට බිස්කට් ලේයර් එකක් අතුරලා ඒකට උඩින් අහපව් සැරයක් කෝන්ෆ්ලවර් මිශ්‍රණය එකතු කරලා අරගන්නවා. ඔයගලන්ට පුළුවන් ඔයගොල්ලෝ ගන්න භාජනය අනුව මේ විදිහට ලේයර්ස් කීපයකින්ම බිස්කට් ටික එකතු කරගන්න. ඊට පස්සේ මම මේ විදිහට අහපව් සැරයක් ඩෙසිකේටඩ් කොකනට් ටිකක් උඩින් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට තවත් භාජනයක් අරගෙන ඒකට එකතු කරගන්නවා විපින් ක්‍රීම් ටිකක්. තව මම මේකට එකතු කරගන්නවා කුඩු කරගත්ත සීනි ටිකකුයි වැනිලා ටිකකුයි. ඊට පස්සේ මේ ටික හොඳට මෙන්න මේ විදිහට අපි මිශ්‍ර කරලා අරගන්න ඕනි. ඔයගොල්ලෝ මේ මිශ්‍රණය හොඳට ක්‍රීම් එකක් වගේ වෙනකන් මේ විදිහට විස්ක් එකෙන් ගහලා අරගන්න. ඔයගොල්ලන්ට විස්ක් එකෙන් බැයි නම් බීටර් එකක් උනත් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට හොඳට මේක ක්‍රීම් වෙනකන් හදා ගන්න ඕනි. මිශ්‍රණය මෙන්න මේ වගේ හොඳට ක්‍රීම් එකක් වුණාට පස්සේ අපි මේකට එකතු කරගන්න ඕනි කලරින් ටිකක්. මම මේකට එකතු කරගන්නවා රතු පාට ෆුඩ් කලරින් ටිකක්. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ කැමති පාටක් මේකට එකතු කරගන්න. ෆුඩ් කලරින් ටික මේකට එකතු කරාට පස්සේ අපි මේක හොඳට මෙන්න මේ විදිහට හපව් සැරයක් මිශ්‍ර කරලා අරගන්න ඕනි. මම දැන් මේ හදාගත්ත විපින් ක්‍රීම් මිශ්‍රණය මෙන්න මේ විදිහට අපි අර කලින් හදලා තියාගත්ත බිස්කට් පුඩින් එක උඩින් එකතු කරලා අරගන්නවා. ඊට පස්සේ මම මේක තවත් ලස්සන කරගන්න ඩෙසිකේටඩ් කොකනට් ටිකකුත් මේ විදිහට උඩින් එකතු කරගන්නවා. දැන් අපි මේ පුඩින් එක පැය 3ක් විතර ෆ්‍රිජ් එකේ තියලා අරගන්න ඕනි. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්තේ රසම රස පුඩින් එක. ඔයගොල්ලොත් කැමති නම් මේක හදලා බලන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්ක එකතු වෙනකන් සුබ දවසක්.